හායි යාළුවනේ. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ගොඩක් කල් තියාගන්නේ කියලා. ගොඩක් වෙලාවට මට ලැබිච්ච අත්දැකීම් එක්ක මට ගොඩක් වෙලාවට එක යාළුවෙක් ආශ්‍රය කරන්න බෑ ගොඩක් කල්. හේතුව ගොඩක් වෙලාවට මට නොරුස්සන ස්වභාවයක් තියෙනවා. මට කේන්ති යනවා, තරහ යනවා. මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වුණාම ඒ යාළුවෝ මගෙන් අයිති ප්‍රයෝජන ගත්ත අය ඉන්නවා සහ මට ඩෝන්ට් කෙයා කරපු කට්ටිය ඉන්නවා. ඒ හින්දා මං ඉක්මනට යාළුවගෙන් ඈත් වෙලා තියෙනවා. ඉතින් මම කාලයක් එක්ක තේරුම් ගත්ත දෙයක් තමයි හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියාගන්න නම් ඔයගේ ප්‍රයිවට් දේවල් ප්‍රයිවට් විදිහට තියාගන්න. ඒක ඔයා විතරක් දැනගත්තම ඇති. වෙන අයට කියන්න යන්න එපා. ඔයාගේ විශේෂයෙන්ම යාළුවෝ කියලා හිතාගෙන ඉන්න, හොඳම යාළුවෝ කියලා හිතාගෙන ඉන්න සහෝදර තරමටම ඔයාව ආශ්‍රය කරන, විශ්වාස කරන ඔයාගේ යාළුවන්ට හැමදේම කියන්න යන්න එපා. ඒක තමයි ලොකුම වැදගත්ම දේ. මොකද අපේ ප්‍රයිවට් දේවල් අපි දැනගත්තම ඇති. නැත්තම් පුංචි ප්‍රශ්නයක් වෙච්ච ගමන්ම ඒ යාළුවෝ තමයි ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ටර්නින් පොයින්ට් එකක් කරන්නේ. ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සමහර වෙලාවට ඔය යාළුවෝ නිසා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ එයාලා ඔයාව විනාශ කරන්නත් පුළුවන්. සමහර යාළුවෝ හින්දා ජීවිතේම ලස්සන වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ගැන හිතලා වැඩ කරොත් අපිට පුළුවන් ගොඩක් කල් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියාගන්න. අවංක වෙන්න. හැබැයි අවංක යාළුවෙක්ට. සමහර අයව අවංකයි කියලා අපිට අඳුන ගන්න බෑ. ලේසි නෑ. ගොඩක් කල් යාළුවෝ විදිහට ඉඳගෙන හරියට රඟපානවා. ඒ කියන්නේ මුල් කාලේදී හරිම හොඳයි. එයාගේ ඇත්තම தත්ත්වය, ඇත්තම ස්වභාවය අපිට දැනගන්න වෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔය තේරුම් ගන්න යාළුවෙක් ආශ්‍රය කරන්න අතේ දුරින්. තමන්ගේ පවුලේ අය වගේ කවුරුත් විශ්වාස කරන්න යන්න එපා.